ඔයත් අලුතින් ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉතින් එහෙම නැත්නම් ගන්න ලැප්ටොප් එක මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉතින් එහෙනම් මේ ඔයා බලන්නේ හරිම වීඩියෝ. ගොඩක් වෙලාවට ලැප්ටොප් එකක් ගන්න ෂොප් එකකට ගියාට පස්සේ එයාලා කරන්නේ ඔයාලට අවශ්‍ය ප්‍රොඩක්ට් එක දෙන වෙනුවට එයාලගේ ළඟ තියෙන ප්‍රොඩක්ට් එක කොහොම හරි විකුණ ගන්න තමයි එයාලා try කරන්නේ. ලැප්ටොප් එකක් ගත්තේ අනිවාර්යෙන්ම ඔයාලගේ අවශ්‍යතාවයට අනුව හරියටම තෝරගන්න ඕන ඔයාලට ඕන මොන වගේ ලැප්ටොප් එකක්ද කියලා. එහෙම නැත්නම් පස්සේ කාලෙදි පස්සේ වෙන්නේ ඔයාට. ඔයාලට වීඩියෝ එඩිටින් කරන්න ලැප් එකක් ඕන එකට ඔෆිස් පැකේජ් රන් කරන්න පුළුවන් මට්ටමේ ලැප් එකක් අරගෙන හරියන්නේ නැහැ. එතකොට ගියාට පස්සේ ඔයාලට වර්තමානයේ එක එක බ්‍රෑන්ඩ් වලින් විවිධ වර්ගයේ විවිධ කැපැසිටි වලින් යුක්ත ලැප්ටොප් එක බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා වර්තමානයේ හරියට තමන්ගේ අවශ්‍යතාවයට හරියන ලැප්ටොප් එකක් තෝරගන්න ගොඩක් අමාරු වෙනවා. ඉතින් අමාන්ති ලැප්ටොප් එකක් ගත්තී ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕන කරුණු 8ක් අරගෙන යාවේ. මම මෙතනදී අවශ්‍යතාවය අනුව කාණ්ඩ දෙකකට මේව බෙදනවා. පළවෙනි කාණ්ඩය තමයි සාමාන්‍යයෙන් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් එහෙම නැත්නම් ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ට හරියන ලැප්ටොප් සහ වීඩියෝ එඩිටිං, ගේම් ස්ට්‍රීම්, ලයිව් ස්ට්‍රීම් සහ ග්‍රැෆික් ඩිසයින් වගේ කරන කෙනෙක්ට හරියන ලැප්ටොප් ආදී වශයෙන් මම කාණ්ඩ දෙකකට බෙදලා තමයි අද මේ වීඩියෝ එක වලට අරන් ආවේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු මොනවද මේ කරුණු ටික කියලා. ඉතින් ලැප්ටොප් එක ගැන කතා කරද්දී අපි පළවෙනියෙන්ම අවධානය යොමු කරන්න ඕන කාරණේ තමයි ප්‍රොසෙසර් එක. ඉතින් ප්‍රොසෙසර් එක කියන්නේ ලැප්ටොප් එක නැත්නම් පරිගණකයක මොලේ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. කියන්නේ ඔයාලගේ ලැප්ටොප් එකට එකවර කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය. ඒ වගේම අනිත් කාරණේ තමයි ස්ටෝරේජ් එක සමග තියෙන සම්බන්ධතාවය. ඉතින් ඔයාගේ පරිගණකයේ තියෙන data ස්ටෝර් කිරීම, data share කිරීම වගේ වැඩ ඉතාමත්ම පහසුවෙන් සහ වේගවත්ව සිදු කිරීමට මෙන්න මේ ප්‍රොසෙසර් එකේ ගුණාත්මක භාවය අනිවාර්යයෙන්ම බලපානවා. වෙළඳ පොලේ ගත්තට පස්සේ විවිධ මාදලයේ ප්‍රොසෙසර් වර්ග අපිට දැක ගන්න පුළුවන්. මෙතනදී ප්‍රධාන වශයෙන් ඔයාලට කඩේකට ගිහිල්ලා ඇහුවොත් ඔයාලට අනිවාර්යයෙන්ම මෙන්න මේ Intel සහ Ryzen කියන ප්‍රොසෙසර් වර්ග දෙක ගැන ඔයාලට අනිවාර්යයෙන්ම කියාවි. ඉතින් ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක්නම් එහෙම නැත්නම් ඔෆිස් වැඩ කරන එහෙම නැත්නම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට i5 හෝ i3 වගේ ප්‍රොසෙසර් එකක් ඔයාලට ප්‍රමාණවත්. ඉතින් ඔයාලට Microsoft Office, web browsing, Zoom meeting වගේ වැඩ ඔයාලට පහසුවෙන්ම මෙන්න මේ වගේ ප්‍රොසෙසර් එකකින් ඔයාලට කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයාලා ඔයාලගේ ලැප්ටොප් එක ගන්න එඩිටින් වැඩ වලට නම් ඔයාලා අනිවාර්යයෙන්ම i7 හෝ i9 ප්‍රොසෙසර් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න. එහෙම නැත්නම් Ryzen 7 හෝ Ryzen 9 ප්‍රොසෙසර් එකක් තෝරගන්න. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන මේ වගේ ප්‍රොසෙසර් එකක් තියෙන ඔයාලට වීඩියෝ එඩිටිං, ඒ වගේම ගේමින්, ලයිව් ස්ට්‍රීමින්, ග්‍රැෆික් ඩිසයින් වගේ වැඩ කටයුතු ඉතාමත්ම පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව පවතිනවා. දෙවෙනි කාරණය තමයි RAM එක. ඉතින් පරිගණකය මගින් එකවර වැඩ කිහිපයක් සිදු කර ගැනීමේදී අපිට වැදගත් වෙන අනිත් කාරණය තමයි මෙන්න මේ RAM එක. ඉතින් ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ ඇප් ගොඩක් එකවර විවෘත කරලා පාවිච්චි කරන්න ඕන නම් එහෙම නැත්නම් අපි හිතමු වීඩියෝ එකක් එඩිට් කරන ගමන් සින්දුවක් අහන්න ඕන කියලා. ඉතින් අන්න ඒ විදිහේ মালටි ටාස්කින් වැඩ කටයුතු කර ගැනීම සඳහා අපිට අනිවාර්යෙන්ම ඕන වෙන දෙයක් තමයි මෙන්න මේ RAM එක කියන. ඉතින් ඔයාලගේ ලැප්ටොප් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔෆිස් එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට අවම වශයෙන් RAM එක 8ක්වත් ඕන වෙනවා. ඉතින් ඔයාලට RAM එක 8කින් Word, Excel, PowerPoint, Office වගේ සොෆ්ට්වෙයාර් ටික රන් කරගන්න පුළුවන්. ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නම් RAM එක 16ක්වත් තියෙන ඇප් එකක් ගන්න කියලා. ඉතින් ඔයාලට ඒක අනාගතයට බලපාන්න පුළුවන්. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම RAM එකක් 16ක් හෝ 8ක් තියෙන ලැප්ටොප් එකක් ගන්න වග බලා ගන්න. ඊට පස්සේ වීඩියෝ එඩිටිං, ග්‍රැෆික් ඩිසයින් එහෙම නැත්නම් හයි එන්ඩ් ලැප්ටොප් එකක් පැත්තට ගියාට පස්සේ RAM එක 16, 32 හෝ 64ක් වගේ අගයකින් ලැප්ටොප් එකක් ගන්න වග බලා ගන්න. 4K වගේ වීඩියෝ එඩිට් කරනවා නම් අනිවාර්යයෙන්ම RAM එක 32ක්වත් තියෙන්න ඕන. ලැග් නැතුව, ස්ලෝ නැතුව ඔයාලගේ වැඩේ කරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ ගැනත් අවධානය යොමු කරන්න ලැප්ටොප් එකක් ගනිද්දී. තුන්වෙනි කාරණය තමයි ස්ටෝරේජ් එක. ඉතින් ස්ටෝරේජ් එකෙන් කරන්නේ ඔයාලගේ ලැප්ටොප් එකේ තියෙන ෆයිල්, ඩේටා, වීඩියෝ ආදී හැම දත්තයක්ම ගබඩා කරන්න මෙන්න මේ ස්ටෝරේජ් එක මගින්. ඉතින් ස්ටෝරේජ් එකේදී භාවිතා වෙන්නේ HDD සහ SSD. මෙතනදී ඔයාලට මුලින්ම HDD සහ SSD වල තියෙන වෙනස කියන්නේ. අපිට SSD පාවිච්චි කරොත් අපේ වැඩ කටයුතු HDD වලට වඩා ඉතාමත් පහසුවෙන් කරගැනීම හැකියාව තියෙනවා. ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් එහෙම නැත්නම් ඔෆිස් වැඩ කරන කෙනෙක් නම් ඔයාලට 256 වගේ SSD එකක් ප්‍රමාණවත් වෙනවා. ඔයාලා 256 වගේ SSD එකක් යොදා ගන්නවා නම් ඔයාලගේ ලැප්ටොප් එකට HDD එකක් අවශ්‍ය වන්නේ නැහැ. ඔයාලට SSD එක පමණක් ප්‍රමාණවත්. ඔයාලා වීඩියෝ එඩිටිං, ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් නම් ඔයාලට 1TB වගේ SSD එකක් යොදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් 2TB වගේ HDD එකක් යූස් කරනවා නම් ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම නම් රෙකමන්ඩ් කරන්නේ SSD එකක් පාවිච්චි කරන්න කියලා. SSD එකක් මගින් ඔයාලගේ ලැප්ටොප් එකේ කාර්යක්ෂමතාවය SSD එකට වඩා 3 ගුණයකින්ම ඉහළ නංවනවා. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම SSD එකක් භාවිතා කරන්න. ඊළඟ කාරණේ තමයි ඩිස්ප්ලේ එක.
ඉතින් ඩිස්පලේ එක කියන්න යාලක ලැප්ටොප් එක ඔයාල රූප වීඩියෝ ආදී දකින්නේ ඔයාල ඩිස්පලේ එක හරහා. ඉතින් විශේෂම කියන්න ඕන ඔයාල ස්ටඩන කෙනෙක්නම් ඔයාලට හෙම ලොකුවට ස්පලේ ගැන යාල සැලකිලිමත්වවෙන්න ඔන්න හල සාමාන්‍ය ප්‍රමාණය ඩිස්පලේ එකක් තිය ලැප්ටොප්ය ගත්තම ඇති නමුත් ඔයාලා ගේමින් වීඩියෝ ඩිටිං ඔය කරනවන ඔයාල තරමක් විශාලසා හොඳ රෙසලූෂණයක් සහිත ඩිස්පලේ එකක් තියෙන ලැප්ටොප්ය ගැනීමට අනිවාරයම වග බලාගන්න තිනගේ රෙසලූෂණය කියන්න යාලගේ තිරේ දර්ශනය වන මුළු පික්සල් ප්‍රමාණය තිරයාරා දකින්න රූපෝල කොලිටිය රඳා පවතින්නේ මෙන්න මේ රෙසලූෂන් එක මත ඉතින් ඒක නිසා යාල අනිවාරයම අමාන රෙසලෂන් එක පික්සල් එද්ද සසුවක වගේවත් ඩිස්පලේ එකක් තියෙන ලැප්ටොප් ගැනීමට අනිවාරයම වග බලාගන්න ඉලා කාරණය තමයි ලැප්ටොප් එක බැටරිය ඉතින් ඔයාලා නෝමල් නැතන් සාමාන්‍ය වැඩ කිරීමට ඔයාල ලැප්ටොප එක පාචි කරන අනිවාරයම බොට් පැය 50ක්කෝ ඊට වැඩි ධාරිතාවක් සහිත ලැප්ටොප්යක් නිලදී ගැනීමට වග බලාගන්න පැය 50ක වගේ පැට්ටයක් යස් කරාම සාමාන්‍යයෙන් පැය 8ක් වගේ කාලයක් විදුලේ නොමැතිව භාවිතා කිරීම හැකියාව තියෙනවා ඔයාලා එඩිටිං වගේ කරනවනම් අනිවාරයම ඔයාල ලැප්ටොප් එක පාච්චි කරද්දි කරන්ටකට ගහල පාච්චි කරන්න ගැන පින් ඉන් කරලා පාච්චි කරන්න එඩිටිං වගේ වැඩ කරදදි ආමාන වැඩ කරනලට ලැප්ටොප් එක බැට්‍රි බහින වේග වැඩි එක නිසා ඔයාලගේ බැට්‍රි කාරක්ෂමතාවේ අඩුවෙන්න්න පුළුවන් ඒ නිසා ඔයාල අනිවාරයෙන්ම බැට්‍රිය ප්ලගින් ඉන් කරලා පාච්චි කරන්න මඟ බලාගන්න ඉල කාරණය තමයි පෝට්ස් ඉතින් ලැප්ටයක් ගත අනිවාරෙන් බලන්න ඕන තවත් කාරණයත්තම මේ පෝට්ස් කියන්නේ ඉතින් පෝට්ස් කියන්න යාලගේ ලැප්ටොප් එක සම්බන්ධ කරන්න පුළුවන් එමනත USB ඩ්‍රයිව් ඩ්‍රයිව් SD කාඩ් ආදී වශයෙන් අන්නේ ආකාරයෙන් සම්බන්ධ කරන්න පුළුවන් වලට තමයි මෙන්න මේ පෝට් කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා මෙන්න ඔයාලට අවශ්‍ය පෝට් ටික අනිවාර්යයෙන්ම තියෙනවද කියලා බලලා ඔයාලගේ ලැප්ටොප් එක ගන්න වග බලා ගන්න. ඒ කාරණේ තමයි Windows. ඉතින් Windows වර්තමානයේ නම් තියෙන්නේ Windows 11. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ලැප්ටොප් එක ගන්නදී Windows 11 ඔයාලගේ ලැප්ටොප් එකට ඉන්ස්ටෝල් කරලම ගන්න. 9 වෙනි කාරණේ තමයි මිල. ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔෆිස් යූස් කරන ලැප්ටොප් එකක් ගන්නවා නම් මම ඔයාලට කලින් කිව්ව ගුණාංග ටික සහිතව ඔයාලට වර්තමානයේ ශ්‍රී ලංකාවේ රුපියල් 1,40,000ත් ලක්ෂ දෙකත් අතර වගේ ගානකට ඔයාලට පුළු ලැප්ටොප් එක මිලදී ගන්න. ඉතින් මම අතනදී වීඩියෝ එඩිටිං වලට කිව්ව ගුණාංග සහිතව ලැප්ටොප් එකක් ඔයාලට රුපියල් 2,30,000ත් 4,00,000ත් අතර ගානකට ගැනීම හැකියාව තියෙනවා වර්තමානයේ ශ්‍රී ලංකාවේ. ඉතින් මේක විවිධ බ්‍රෑන්ඩ් අනුව විවිධ ගණන් වලට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා මිල ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. අවසාන කාරණය තමයි වගකීම. ඉතින් ඔයාලා ලැප්ටොප් එක ගනිද්දී අනිවාර්යයෙන්ම වගකිව යුතු තැනකින් ගන්න. මේ වගේම හාඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් වලට ලබා දෙන වගකීම ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න. ඉතින් මෙන්න මේ කාරණා තමයි ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕන කරුණු ලැප්ටොප් එකක් මිලදී ගැනීමේදී 2026ට සරලන විදිහට. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාන්න. ඉතින් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා මේක දිනන කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය වේවා.